YouTube channel. අද මම හිතුවා ස්ටුඩියෝ එකක් ගේන්න. මම උදේ ඉඳන් කොහොමද අද දවසේ පාඩම් වැඩ කටයුතු කරන්නේ කියලා. ඉතින් channel එකත් එක්ක ඉදිරියටම ඉන්න. අද දවසේ මම පාඩම් කරන විදිහ ගැන පොඩි ස්ටඩි ටිප්ස් ටිකක් එහෙම දෙන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ වැඩ කරන්න තියෙන එක ටුඩු ලිස්ට් එකක් ලියාගත්තා. අද මට ප්‍රධාන වශයෙන් මේ කියන කොටස් 4 මට කරන්න තියෙනවා. ඉතින් බලමු අද කොහොමද මේ කොටස් 4 ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා. සාමාන්‍යයෙන් අපි පාඩම් කරන ගමන් ටුඩු ලිස්ට් එකක් හදාගෙන හිටියොත් අද දවසේ අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා අපි බැලුවොත් අපිට ඒක ලේසි. ඉතින් අද දවසට මම මොකද කරන්න කියලා බලමු. ඉදිරියට වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. ඉතින් අද උදේම මම පාඩම් කරන්න වැඩ පටන් ගත්තා. ඇත්තටම මමත් ගොඩ කාලයකට පස්සේ තමයි මේ දෙට උදේම පාඩම් කරන්න පටන් ගත්තේ. ඔයගොල්ලොත් මම වගේම උදේම පාඩම් කරන්න ගන්නවා නම් ඉස්සරහ හොඳ වතුර වීදුරුවක් හරි බොන්න. ඒක අපි අතට මනසටත් හොඳයි. ඉතින් හොඳට පාඩම් කරන්න නම් අපි එක්ක ලියලියා එක්ක නෝට් එක කියව අපිට කියන්නේ තමන්ට ගලපෙන විදිහට තමන් පාඩම් කරන්න ඕනේ. එක්කෙනා පාඩම් කරන විදිහ වෙනස්, පාඩම් කරන ටයිම් එක වෙනස්. ඉතින් තමන් ඉස්සනම දැනගන්න ඕනේ තමන්ට පාඩම් කරන්න පුළුවන් කොයි වෙලාවටද කොයි විදිහටද කියලා. ඊට පස්සේ තමයි තමන් පාඩම් කරන්න ඕනේ. සුපුරුදු විදිහටම පාඩම් කරන්න ගත්තා. ගෑල් ළමයිට ජීවිතේ දිනන්න තියෙන හොඳම දේ තමයි අධ්‍යාපනය. ඒක ඇත්තටම ගෑල් ළමයිට විතරක් නෙමෙයි, පිරිමි ළමයිට උනත් අධ්‍යාපනය කියන්නේ ජීවිතේ ජය ගන්න තියෙන විශාල දෙයක්. ඉතින් කොච්චර අමාරු වුණත්, කොච්චර බාධා පැමිණියත්, කොච්චර අභියෝග ආවත්, තමන් කොයි විදිහක ආර්ථිකයක පවුලක කොයි තත්වයක හිටියත් තමන් ඉගෙන ගත්තොත් ඒක කවදා හරි තමන්ට ලැබෙන එක ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා කිසිම මොහොතක මට බැහැ අනේ මම මේක හෙට කරන්න, මට දැන් කම්මැලි කියලා හිතන්න නැතුව අපි දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ වගේම මමත් අද ඉඳන් මේ මොහොතේ ඉඳන්ම පාඩම් කරනවා. අපි කොහොම හරි විභාගෙ ජය ගන්නවා, අපි ජීවිතේ ජය ගන්නවා කියන ඒ දේ, ඒ කියන්නේ අපේ සිහින අපිෂ්ට කරගන්න නම් අපි අධ්‍යාපනය හොඳින් කරගන්න ඕනේ. අනිත් අය වගේම, අනිත් යාළුවෝ වගේම අපි ජීවිතේ දිනන්න ඕනේ. අපි අපේ සතුට වෙනුවෙන්, අපේ අම්මා තාත්තගේ, සහෝදරයන්ගේ සතුට වෙනුවෙන් අපි අධ්‍යාපනය හදාරන්න ඕනේ. වර්තමාන අනාගත ලෝකේ ජය ගන්න නම් අපි හොඳින් ඉගෙන ගන්න ඕනේ. අපිට කරන්න පුළුවන් එකම දේ ඒක. ඒ වගේම අපි හැමෝගම ජීවිතේ තියෙනවා ජය ගැනීම වගේම පරාද වීම. ඒ වගේම සාමාන්‍යයෙන් හැම මිනිසෙක්ම ගත්තොත් ජීවිතේ කොහොම හරි ජය ගන්න හදන්නේ. හැබැයි ජය ගන්න මිනිස්සු ගොඩාක් වෙලාට කරන වැරද්ද තමයි තවත් කෙනෙක්ව පල්ලෙහාට දාලා ඒ කෙනාව කඩා වට්ටලා තමන් උඩට එන්න හදනවා. එහෙම කරන්න එපා. තමන් හැමතිස්සෙම තමන් ජය ගන්නවා වගේම තව කෙනෙක්වත් ඒ ජය මාවතේ අරන් යන්න පුරුදු වෙන්න. විශේෂයෙන්ම යාළුවෝ ඉන්නකොට සමහර යාළුවෝ ඉන්නවා. කියන්නේ කොච්චරකට හිටියත් අධ්‍යාපනයේදී
උදව් කරන්නේ නැහැ තව කෙනෙක්ට තව කෙනෙක් උදව් ඉල්ලුවාම උදව්වක් කරන්නේ නැහැ. උදව්වක් කරන්න කැමති නැහැ. තමන්ම තනියෙන් ගොඩ යන්න උත්සාහ කරනවා. එහෙම කරන්න එපා. මේක තනියෙන් යන්න ඕනේ ගමනක් නෙවෙයි ඇත්තටම. ඒක හැමෝම එකතු වෙලා ලස්සනට යන්න ඕනේ ගමනක්. සමහර තැන්වලදී අපි තනියෙන් යන්න ඕනේ. තනියෙන් ගේම ගහන්න ඕනේ වුණාට අවංක හරි පුද්ගලයෙක් නම් තමන්ගේ යාළුවන්වත් කොහොම හරි දාගන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි තනියෙන් පාඩම් කරන්න ඕනේ වගේම අපි දන්න දේ තවත් කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් හොඳ මිනිසෙක් වෙන්න අපි උත්සාහ ගන්න ඕනේ. ඕගොල්ලොත් මේ මං වගේ ඇවිදිමින් ඉඳගෙන පාඩම් කරන්න එකම තැන ඉඳන් මුළු දවසම පාඩම් කරන්න එපා. තමන්ට ගැළපෙන සද්ද බද නැති සුදුසු තැනකට ගිහින් හොඳට පාඩම් කරන්න. තමන්ට ඇහෙන විදිහට පාඩම් කරන්න. ඒ කියන්නේ හිතින් පාඩම් කරන්න. පොතේ ඔහෙ දිහා බලන් ඉන්න එපා. තමන්ට ඇහෙන විදිහට හොඳට පාඩම් කරන්න. Hi guys. අද දවසට මම පාඩම් කරලා ඉවරයි. අද මම වැඩ 4ක් දාලා පාඩම් කරන්න කොටස් හදනවා. අද මට ඉතින් කොටස් 2යි කරගන්න ඕනේ. එක කොටසක වාග්ගට තමයි කළේ. ඒක කොටස සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒ කියන්නේ කොටස් 4න් කොටස් 3ම මම කරන්න පුළුවන්. ඉතුරු ටික මම හෙට කන්ටිනියු කරන්න තමයි ඉන්නේ. අද දවසට ගත්තා ඊයේ දවසට වඩා අද දවසේ ඉංග්‍රීසි වැඩක් කරගත්තා කියලා කියන්න පුළුවන්. අනිත් දේ තමයි සාමාන්‍යයෙන් දවසට පාඩම් කරන ලිස්ට් එක ලියලා දවසට පැය කීයක් පාඩම් කරාද කියලා සටහන් කරගන්නවා. එහෙම බලපුවම අතරම ඊයට වඩා අද දවසේ මම පාඩම් කරලා තියෙනවා. කොරණේ යම් කිසි විදිහකට පොඩ්ඩක් පාඩම් කරලා තියෙනවා. ඉතින් ඊට වඩා හැඩට පාඩම් කරන්න ඕනේ. ඒ කියන්නේ ඊයේ අපි පැය පාඩම් කරනවා අද පැය 5ක් පාඩම් කරනවා කියන එක කරන්න පුළුවන් වුණාට අවුරුද්දේ මම පාඩම් කරන එක ටිකට නවත්තලා කියන්නේ ටිකක් කරපු එක අඩු කරපු නිසා මේක සෙල් ලොකු පැය ප්‍රමාණයක් පාඩම් කරන ලොකු පැය පාඩම් කරන අමාරුයි. ඉතින් අපි හෙටත් ඒ වගේ පාඩම් කරමු. ඉතින් ඔයගොල්ලන් කියන්නේ අද දවසේ අපි පාඩම් කළාට වඩා වැඩි යම් කිසි විදිහකට අපි පාඩම් කරන්න පුරුදු වෙන්න ඕනේ. පාඩම් කරනවා කියන එකේ තේරුම පැය ගන්න වැඩි කරනවා කියන එක නෙවෙයි. පැය ගන්න වැඩි කරනවා වගේම හරියට අපිට මොළයට යන විදිහට අපි ඒකේ පාඩම් කරන්න
එහෙනම් මාත් එක්ක අන්තිම මොහොත වෙනකම් හිටියට ඔයගොල්ලන්ට ගොඩාක් thank you. ඉතින් මගේ වීඩියෝ එක ගැන මොනවද ඔයගොල්ලන්ට තියෙන අදහස් කියලා කමෙන්ට් කරන්න, ලයික් කරන්න. මේක අඩපාඩුවෙන් තියෙනවා නම් ඔයගොල්ලෝ හැමදේම දාන්න. ඒ වගේම ඔයගොල්ලෝ දන්න ස්ටඩි ටිප්ස් එහෙම දේවල් තියෙනවා නම් මටත් කියන්න. ඒවා අපි අතරේ ෂෙයා කරමු. එහෙනම් හැමෝටම bye. Thank you.